ඔය යාළුවනේ අද මගේ කිකිලිට පැටව් ඇවිල්ලා. මේ ඉන්නේ පැටව්. ඕම් පැටව්. විතර 8ක් තිබ්බා. අටෙන් මේ 7ක් තමයි මේ ඉතුරුලා තිබ්බේ. අනිත් බිත්තරේ විච්චි දෙයක් නැහැ. මට හිතෙන්නේ කිකිලි කාලා. මේ පොර කිකිලියන්ගේ මේ විදිහක් තමයි ඒ කිකිලියෝ බිත්තර මේ සාමාන්‍යයෙන් වැඩිපුර තියන්න ඕන. මොකද මේ මෙයාලට මේ ශක්තිය අඩු වෙනකොට තියෙන බිත්තර වල බිත්තර කනවා. දැන් 10ක් විතර තිබ්බොත් 2ක් විතර කනවා පැටව වෙන්න කිට්ටු වෙනකොට. මෙහෙත් ඉන්නවා. පැටව වෙන්න කිට්ටු වෙනකොට කනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෝෂණය අඩු වෙනකොට ඒගොල්ලන්ගේ ශරීර ශක්තිය තියාගන්න ඕනට වෙන්න මම හිතේ එහෙම ස්වභාව ධර්මයෙන් හැදිලා තියෙන ක්‍රමේ මේ ශක්තිය අඩු වෙනකොට මේ අන්තිම දැන් දවස් 21ක් යනවා රකින්න. දවස් 15ක් විතර යනකොට එක බිත්තරයක් අඩු වෙනවා. ඊට පස්සේ ඕන් ආයේ දවස් දෙකක් යනකොට හරියට කන්න බොන්න හම්බුනේ නැත්නම් තව බිත්තරයක් දෙකක් ආයෙ අඩු වෙනවා. කොහොම හරි 7ක් තමයි මේ අන්තිම මම බලනකොට තිබ්බේ. දැන් පැටව් 1 2 5 දෙනෙක් පේන්න ඉන්නවා. බලන්න බෑ මේ කොටනවා. උස්සලා බලන්න බෑ. මම දැන් අත දාලා බැලුවා උස්සන්න මේ බෑ කිකිලි උස්සන්න හදුවා කොටලා පළු ගලවලා ගන්නවා. දැන් හිට එක නේ උදව් හිතාන්නේ දැන් සතෙක් හරි මොකෙක් හරි කියලා හිතාන්නේ රෑ කරවලේනේ. ඒ හින්දා බයටත් එක්ක කොටන්නේ. හිට දැන් එළිය වැන්නට පස්සේ ටිකක් මේ උස්සලා බලන්න ඕන. ඔක්කොම කහ පාට චූටි බෝල ගෙඩි වගේ පැටව ඉන්නේ. කහම කහ පාටයි. කිකිලි ලාදු මුරු පාට වගේ කුකුලත් සුදු පාට වගේ මේ පැටව. ඊට උදේ අපි මේ බලමු මේක මේ කිකිලිය උස්සලා තව පැටව කොහොමද බිත්තර තව තියනවද පුපුරන්න. අදට දවස් 20යි 21කුත් නැහැ. හෙටට තමයි 21. දැන් ඒගොල්ලෝ මේ කනවා දැන් බඩිකින්නේ. වතුර එක්කුත් තිබ්බා. යාළුවෝ උදේම කුකුල් පැටවුන කෑම දුන්නා මේ දැන් නම් දවස් 5ක් විතර වාගේ වෙනවා පැටව බිත්තර බිඳලා බිත්තර 8ක් තිබ්බා මේ 7යි පැටව ආවේ එක බිත්තරයක් රැකුන් මැදදී අතුරු දහන් වුණා ඒක කිකිලි කෑව කියලා තමයි මං හිතන්නේ කිකිලිව කනවා සාමාන්‍යයෙන් එහෙම දැන් 7ක් ඉන්නවා දැන් කැමරාව දැක්කට පස්සේ හැංගුණා පැටව ටික කෑම කකා හිටියේ මේ දාලා තියෙන කෑමක් ගැන කියනවා නම් මේ කික් ස්ටාර්ටර් තමයි දාලා තියෙන සාමාන්‍යයෙන් පැටවුන්ට මාස 1මාර 2 විතර වාගෙන නිකන් කික් ස්ටාර්ටර් දෙන්න ඕනේ. ආයේ දැන් මේ වතුර එකකට දැන් මාරු කරා මේ මේකට ග්ලූකෝස් මේ වතුර එකක් දාලා තිබ්බේ. දැන් ඒක අයින් කරලා මේ චික්ටොනික් දැම්ම දැන් සාමාන්‍යයෙන් දවස් 3න් විතර පස්සේ මේ පැටවුන්ට චික්ටොනික් දෙන්න ඕනේ. ඒ හින්දා මේ චික්ටොනික් දාලා දැන් ලීටරයට මිලිලීටර් 2ක් පමණ දාන්න කියලා තියෙන එකේ ගහලා තිබ්බේ ඒ විදිහට දැම්මා. දාලා දැන් මේ දාලා තියෙන මේකට මේ බොන්න මුන්ට. මෙහෙම තමයි ඉතින් හදාගන්න තියෙන දැන් පොඩි කාලේ ඉතින් හදාගන්න හරි අමාරුයි පැටව මේ නිතරම මේ පරීක්ෂාකාරීව බලන් ඉන්න ඕනේ මේ මොනවා හරි පොඩි හරි ලෙඩක් එනවා වගේ දැවුනොත් මේ ටක් ගාලා ඒවල බෙහෙත් දෙන්න ඕන. මම නම් අර මේ ප්‍රායෝගිකව බෙහෙත් මේ එහෙම ලොකුවට මේ රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් මේ බලාගෙන ඉඳලා ලෙඩක් ආවොත් අනිවාර්යෙන් දෙන්න වෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් දවස් 3න් විතර චික්ටොනික් දෙන්න ඕනේ. ඊට පස්සේ ගැනාඩෙක්සිල් දෙන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය ඇමොක්සලින් වගේ මේ ලීටරයට කරලක් වගේ දාලා එහෙම දෙන්න ඕනේ. ඊට පස්සේ මේ දවස් 6න් විතර වගේ පණු බෙහෙත් දෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් විශේෂයෙන් බෙහෙතක් කියලා නැහැ මේ සාමාන්‍යයෙන් ලෙඩක් ආවොත් මොනවා හරි ලෙඩේ හැටියට මොනවා හරි දෙයක් දෙන්න ඕනේ. මම නම් එහෙම ප්‍රායෝගිකව කරන්නේ නැහැ. ඉතින් මම සාමාන්‍යයෙන් කරන්නේ දවස් 3න් වාගේ මේ චික්ටොනික් දෙනවා. ඊට පස්සේ සතියක් විතර වාගේ ගියාට පස්සේ මේ පණු බෙහෙත් දෙනවා. ඊට පස්සේ ලෙඩක් ආවොත් තමයි ඉතින් විශේෂයෙන් දෙන්නේ මේ කිකිලියොත් එක්ක ඉන්නකොට ඉතින් පැටවුන්ට ලෙඩ එනවා අඩුයි බොහෝ දුරට. මේ ඊට පස්සේ කොහොම හරි මේ
මම ඉතින් රෙකමන්ඩ් කරන්නේ මේ කිකිලියන්ගෙන් බිත්තර රක්කලා පැටව ගන්න එක තමයි. නැත්තම් අර පැටව මැෂින් වලින් රක්කලා ගත්තට ඒ පැටව නිරෝගීත් නෑ. මේ අනික පොර කුකුල්ලුන්ට ඒක එච්චර ගැලපෙන්නේ නෑ. ඒක ව්‍යාපාරයක් විදිහට ඉතින් ලොකුවට කුකුල්ලු හදන බිත්තර වලට කුකුල්ලු හදන මේ ඒවයිදී ඉතින් පැටව මෙහෙම කිකිලියන් ටික රක්ක ගන්න බෑ. ඒ වුණාට දැන් මේක ඉතින් විනෝදාංශයක් විදිහට කලාවක් විදිහට කරනකොට මේ සාමාන්‍ය ඉතින් මහා ගොඩවල් රක්කන්නේ නෑනේ. ඒ හින්දා ඒ කරන්න පුළුවන් කිකිලියන්ගෙන් රක්කන වැඩේ. ඔයාලා වුණත් පැටව මේ ගන්නකොට හදන්න ආසයි නම් ආදන්න ගන්නකොට කිකිලියක්ගෙන්ම රැකව පැටව ගන්න බලන්න වැඩි පුළුවන් තරම්. මොකද මේ ඒ පැටවුන් නිරෝගී. අනික ඒ පැටවුන්ට මේ අනිත් පැටවුන්ට ලොකු දැනුමක් තියෙනවා. මේ ඒ කියන්නේ මහා යුන් එක්කම ඉඳලා හොඳට මේ කියලා දෙනවනේ කිකිලි පැටවුන්ට කන දේවල්, කන්න හොඳ දේවල්, කන්න හොඳ නැති දේවල්, ඊට පස්සේ ওই ගස් කොළන් බෙහෙත් තනම් මනම් ඒව හැමදේම මහා කිකිලි පැටවුන්ට කියලා දෙනවා. ඒකෝට පැටව ලොකු මේ දැනුමක් එක්ක තමයි පොඩි කායිලම හැදෙන්නේ. ඒ හින්දා පුළුවන් තරම් මේ ගන්නකොට පැටියෙක් හදන්න ගන්නකොට කිකිලියක්ගෙන් රැකපු පැටියෙම ගන්න බලන්න. දැන් කොහොමද මුන්ට මාස එකමාරක් විතර වගෙනකන් එකමාරක් දෙකක් වෙනකන් චෙක් ස්ටාර්ටර් දෙන්න ඕනේ. ඊට පස්සේ අර ග්‍රෝවර් කෑම එක තියෙනවා. ඒක දෙන්න ඕන මාස 6ක් විතර වගෙනකන්. ඊට පස්සේ මාස 6න් විතර පස්සේ නම් ඉතින් මේ අර ඇට කෑම අනම්මනම් ඒ අපි සාත්තු කෑම ඒවා දෙන්න පුළුවන්. මේ එතකන් මේ ඉතින් ඔය මේ අර මේ අපි මොනවා කිව්වත් මේ කඩේ කෑම දෙන්න වෙනවා. මොකද නැත්තම් මේ කුකුල් මේ පොර කුකුල් විශේෂයෙන් පොර කුකුල්ලු මේ හැදීම බාල වෙනවා. මම එහෙම හදලා තිනවා කෑම දෙන්නේ නැතුව. එතකොට මේ පැටව හරිම පොඩි නිකන් කියන්නේ ලොකු වෙන්නේ නැහැ පැටව. එක තැනම වාගේ මේ වෙලාව නිකන් මේ ගම් කුකුළු ටයිප් එකකට වාගේ හැදෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් මෙහෙම ඉතින් මේ කඩේ කෑම දෙන්න වෙනවා. ප්‍රීම කෑම තමයි මන්නම් දෙන්නේ. මේ කොහොම හරි මේ ඒක ඉතින් එක්කෙනා කුකුළු හදන බ්‍රීඩර්ස්ලාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඒගොල්ලෝ එක එක අත්අදා බැලීම් කරලා ඒවා මේ ඔයාගෙන් තියෙන දේවල් එක එක්කෙනාට වෙනස්. ඒ කුකුළු හදන ක්‍රමේ සාමාන්‍යයෙන් පොදුවේ ඉතින් ওই විදිහ තමයි හදන්නේ. මාස 6න් විතර පස්සේ නම් ඉතින් අවුලක් නැහැ. ඕන දෙයක් දෙන්න පුළුවන්. එතකන් ඉතින් මේ තව දෙයක් තමයි මේ අනිවාර්යෙන් මේ සතියකින් විතර වායි පස්සේ මේ දවසකට පැයක්වත් අඩු ගානේ මේ එළියට දාන්න ඕනේ. මේ පැයක් විතර දාලා බලන්න ඉන්න ඕනේ. නැත්තම් උකුස ගන්නවා මේ එහෙම නැත්තම් මේ අර මොකද හොතම්බු හරි මුගටි හරි අරයි යනවා ටක් ගාලා. ඒ හින්දා මේ බලහන වින්ඩෝ ළඟට වෙලා මේ නැත්තම් මේ ඊට පස්සේ අර කියන්නේ එළියට දැම්මට පස්සේ මුන් මේ කොලා නම් මනම් සේරම කනවා. ඒ ඉතින් එතකොට තමයි මුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳට මේ නිරෝගී වෙලා හැදෙන්න. මේ කොලා නම් මනම් තන කොලේනම කන්න මේ හොඳට කන්න ඕනේ. මේ බේම් එක තමයි මහා තාත්තා මේ ඉන්නේ. මේකයි පැටව තමයි දැන් ඔය ඉන්නේ. මේ කොහොම හරි මේ එළියටත් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. දවසකට පැයක් දෙකක්වත් අනිවාර්යෙන් දාලා බලා ගන්න ඕනේ. මේ ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. තව ඉතින් මම මුන් ඉස්සරහට මේ හැදෙනකොට ලොකු වෙනකොට අප්ඩේට් ගේන්න වීඩියෝ වල. ආයෙ මතක් කරන් තියනවා යාළුවනේ මේ channel එක subscribe කරන්න. මේ views යනවා. views ගියාට මේ subscribersලා මේ නැහැ. ඉතින් මම කරන සහයෝගයක් විදිහට මේ channel එක subscribe කරන්න. මේ වගේ ඉතින් මේ වැදගත් මොන හරි මේ වටිනා වීඩියෝ මොන හරි තියෙන ඒවා තමයි ගේන්නේ. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, channel එක subscribe කරන්න. ඒකල මාත් එක දිගටම රැඳිලා ඉන්න. මේ දැන් කනවා කැමරා. දැන් උදේ දැන් අද සීතලයි අර මේ සීතල මාසනේ. ඒ හින්දා මුන් අර වැඩි එන්නේ නැහැ. පැටම මේ කිකිලි අස්සම තමයි ඉන්න බලන්නේ. අර බඩි කෙනින් හින්දා උදේ පාන්දර හින්දා දැන් ඔය ඇවිල්ලා පොඩ්ඩක් කාලේ යනවා. හරි හරි අදට ගිහින් එන්නම්. මේ ආයේ මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.